සුබ දවසක් ඔයාලා හැම දෙනාටම. ඉතින් ඔන්න මම අද ඔයාලට පෙන්වන්න යන්නේ ඔයාලට ආස හිතෙන විදිහේ වීඩියෝ එකක්. ඉතින් මම ඔයාලට කිව්වා කලින් වීඩියෝ එකේදී මම මැලේසියාවේ ගියා කියලා. ඉතින් මම එතකොට අරගෙන ආවා මට වගා කරන්න ඇට පැකට් බීජ පැකට්. ඉතින් අපි බලමු මොනවද මම ගෙනාවේ කියලා. මම ඔයාලට ඒ ටික පෙන්වන්නම් දැන්. එකින් එක අපි බලමු මොනවද මම ගෙනාවේ කියලා. ඉතින් ගොඩක් ගෙනාවේ නැහැ. කීපයක් ගෙනාවේ. මම අර කිව්වා වගේ මට බය හිතුණා එහෙම ගේන්න පුළුවන්ද බැරිද කියලා මම දන්නේ නැහැ. මම හිතපු විදිහට එහෙම ගේන්න බෑ කියලා තමයි මම හිතුවේ. හැබැයි අර අහෝනත් මේක දීලා එන්න පුළුවන් විදියට කියලා හිතලා මම ඉතින් කීපයක් ගෙනාවා. මම ඔයාලට ඒ ටික පෙන්නන්නම්. මේ තියෙන්නේ මම ගෙනාපු බීජ වර්ග. ඉතින් මෙතන තියෙනවා සෙලරි. මේකේ තියෙන සෙලරි ඇට. මේගොල්ලන් මෙතන පෙන්නලා තියෙනවා ඒක වගා කරන්න ඕන විදිහ. ඉතින් අපි බලමු තව මොනවාද. මෙතන බර්ඩ් පෙපර් කියලා තියෙනවා. මේක ගොඩාක් සැර මිරිස් වර්ගයක්. මේක අර ඕනමන්ට් එකක් විදියටත් හදනවා. ගොඩක්ම මේක මේ නේටිව් පෙපර් එකක් ෆ්ලොරිඩා වල කියන්නේ US වල එක ප්‍රාන්තයක් ඒක ෆ්ලොරිඩා කියන්නේ. එතකොට එහි නේටිව් චිලි එකක් තමයි මේ බර්ඩ් පෙපර් කියලා කියන්නේ. මේක ගොඩාක් සැර චිලි එකක්. මේක ගොඩක් වෙලාවට ඔය චයිනීස් ක්විසින් වල ඒගොල්ලන් පාවිච්චි කරනවා. ඔය ගොඩක් ටෙම්පරාදු කරන වගේ දේවල් වලදී පාවිච්චි කරනවා. ඊළඟට මෙන්න මේක මම අද තවන් දාන්න යන්නේ ඔයාලත් එක්ක ග්‍රීන් ස්ටෝක් චොයිසම් කියලා. මේක හරිම රසයි. ඇත්තටම මේ ගොඩාක් රස එළවලුවක් මේක. එළවලුවක් කියන්නේ කොළ එළවලුවක්. මේකේ දණ්ඩත් එක්කම අපි කෑමට ගන්නවා. ගොඩාක්ම මේක මේ චයිනීස් කෑම හදනකොට චයිනීස් කෑමවලදී වගේ මේගොල්ලන් වෙනම එළවලුවක් විදියටත් මේක පාවිච්චි කරනවා. මේක ගොඩාක් විටමින් බහුල ආහාරයක්. විටමින් A, C, K ඒ වගේම කැල්සියම්, ඇන්ටිඔක්සිඩන්ට්ස් බහුල එළවලුවක් තමයි මේ චොයිසම් කියලා කියන්නේ. මේකට කායිෂින් කියලත් කියනවා ඒගොල්ලන්. ඉතින් අර හරිම රසවත් වගේම ගුණදායි එළවලුවක් නිසා මට හිතුණා මේකෙනුත් පැකට් එකක් ගෙනල්ලා බලනවා කියලා. අපි බලමු. ගොඩක් වෙලාවට මේක මේ හදන්නේ අපි මේ වගේ දඬු තමයි කෑමට ගන්නෙ. අපි හාවස්ට් කරන්නේ මල් පිපීගෙන එන අවදීදී. කියන්නේ මල් පොහොට්ටුත් එක්ක තමයි මේ දඬු කොටස් කපාගන්නේ. කපාගෙන මේ මෝරපු නැති දඬුත් එක්ක මේවා අරගෙන හෙම් පිටින්ම අපි තෙල් ටිකක් දාලා සුදු ලූණු එහෙම දාලා මිරිස් කෑලි දාලා තියෙනවා නම් ඔයගලන්ට අවශ්‍ය නම් මස් අඹරපු මස් එහෙම දාලා අපිට මේක නිකන් තෙල් වලින්ම තමයි හදාගන්නේ ඒගොල්ලන්. එයාලා නම් ගොඩක් වෙලාවට මේ ඔය ස්ටොක් පවුඩර් එහෙම යූස් කරනවා. ඒ රටවල් වල ගොඩාක් අජිනමොටෝ ස්ටොක් පවුඩර් වගේ જાති යූස් කරනවා. මම දන්නේ නැහැ. දැන් අපේ රටවල් වල නම් එහෙම හොඳ නැහැ කියන මම තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ වගේ දේවල් අවශ්‍ය නැහැ. මේක ගොඩක් රසවත් එළවලුවක්. අද මම මේක තවන් දාන හැටි ඔයාලට පෙන්නන වාසනාවකට. හරි මේක මට හදාගන්න පුළුවන් වුණොත් ඉතින් හොඳයි. අපි බලමු පුළුවන් වෙයිද කියලා. මේක පැල වෙයිද කියලා අපි බලමු. ඊට පස්සේ මෙතන දෙනවා චයිව්ස්. මේකත් මේ ලූණු කොළ වගේම තමයි ඔය ලූණු ෆැමිලි එකේම එකක් චයිව්ස් කියන්නේ. ගොල්ලන් ඔය සුප් වලට උඩින් එහෙම දාන්නේ ලූණු කොළම තමයි. ඉතින් මේක චයිව්ස්. ඊට පස්සේ මෙතන මම ගෙනත් තියෙනවා ස්වීට් කෝන්. මම මේක දැනට පැල කරන්න යන්නේ නැහැ. මොකද මට ඉඩකඩ මදි ප්‍රශ්නයක් තියෙනවා සහ මට මේ පූචි ගන්න ඕන. ඉතින් අපි මේකත් ඉස්සරහදී වගා කරලා බලමු. ඊට පස්සේ මෙතන තියෙනවා චෙරි ටොමැටෝ මම ගෙනල්ලා තියෙනවා. අපි බලමු. මගේ දැන් ගොඩාක් තක්කාලි පැල තියෙනවා. මෙතන පාක් චොයි එක තියෙනවා. ඉතින් මේකත් මම දැනට වගා කරන්නේ නැහැ. අපි අද
මෙන්න මේ මට හරි මාසයි මේක ගොඩාක් රසවත් එළවලුවක්. ඉතින් මට හිතුණා මේක මුලින්ම තවන් දාලා අපි පැල ටික හදාගන්න ඕනේ කියලා. මොකද මේක හරි ඉක්මනට අපිට මේ පළදාව ගන්නත් පුළුවන් දවස් 45ක් වගේ වෙනකොට ගන්න පුළුවන්. හැබැයි මේ අවුව මේකට වැඩි වේද කියන එක මට ප්‍රශ්නයක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 25 විතර උෂ්ණත්වය වෙනකන් හොඳට වවා ගන්න පුළුවන්. සමහර කාලවල අපේ පොඩ්ඩක් වැඩිපුර රස්නේ එනකොට අපිට මේක හෙවණක තියන්න වෙයි කියලා මට හිතෙනවා. නැත්නම් කොළ පිච්චෙයි කියලා. ඉතින් අපි බලමු මේක කොහොමද තවන් දාන්නේ කියලා. ඉතින් මම මෙතන අරගෙන තියෙන්නේ තවන් දාන්න මම ඔයාලට කියලා දීපු බදුන් මිශ්‍රණයම තමයි. ඉතින් අපි බලමු මෙන්න මේ choice ඇට මොන වගේද කියලා. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඉන්න මං එළියට අරගෙන පෙන්නන්නම් ඔයාලට. ඉතින් මේ තියෙන්නේ මේ choice ඇට. ඉතින් බලන්න ඒවා මේ ගොඩක් පොඩි ඇට නිකන් අබ ඇට වගේ. ඉතින් එක ඇටයක්වත් අපතේ යවන්න නැතුව අපි බලමු කොහොමද කියලා මේක අපි තවන් දාගන්නේ. දැන් මෙන්න මේ විදිහ මම බඳුන් මිශ්‍රණය මං හදාගත්ත බඳුන් මිශ්‍රණය මම මේක පුරවගෙන තියෙනවා භාජනයක්. ඉතින් මම මේකට සාමාන්‍යයෙන් මේකට මිලිමීටර් 2කට වඩා ගැඹුරට මේ ඇට දාන්න එපා. මොකද තාම සියුම් ඇටනේ මේවා. එතකොට ඉතින් අර පැලවීමේ සම්භාවිතාවය ගොඩක් අඩු වෙන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙනවා මේක මගේ හැදුනොත් ඇත්තටම මම මේකෙන් බීජ එකතු කරන්න. ඉතින් එහෙම වුණොත් බලමු මාත් එක්ක ඉන්න ඔයාලටත් මම බලාපොරොත්තු වෙනවා මට පුළුවන් වුණොත් මේ ටික හදාගන්න බීජ ඔයාලා අතරත් බෙදලා දෙන්න. ඉතින් අපි බලමු නේද මේක කරගන්න පුළුවන් වෙයිද කියලා. මොකද මේ ගස් හැදෙන්න ඕන. ඊට පස්සේ ගස්වල ඇට එකතු කරගන්න ඕන මම නේද. අපි බලමු කොච්චර කාලයක් යයිද. ඒ ඔක්කොටම කලින් මට මේ ටික හරියට කරගන්න පුළුවන් වේද කියලා අපි බලමු. අපි දැන් මේකේ මෙහෙම යාන්තම් පොඩි ඉරක් වගේ ඇඳගමු. ඉරි ටිකක් ඇඳගෙන අපි බලමු මේකට මේ ටික ලස්සනට පිළිවෙලට දාගමු. මෙන්න මේ විදිහට මේ ටිකක් ඈත් කරලා ඔයාලා ඇට ටික දාගන්න. මොකද මේ එහෙම නැති වුණොත් අර පැල එක ළඟ හැදුනොත් ඔයගොල්ලන් ආයේ මේක අරගෙන පැල කරන්න යනකොට පැල වලට හානි වෙන්න පුළුවන්. ඉතින් මේක අපිට හොයා ගන්නවත් නැහැනේ. ඉතින් ඒක නිසා ගොඩක් පරිස්සමෙන් වැඩේ කරගන්න. මම හිතනවා මේ බලමු මේ ටික හොඳට පැල වෙයි කියලා මට හිතෙනවා. අපි බලමු. ඉතින් පැල වුණොත් අපේ වාසනාව තමයි. මට ඔයගලන්ටත් එතකොට දෙන්න පුළුවන්. අනිත් එක ගොඩක් රසවත් එළවලුවක්. ඔන්න ඔය විදිහට අපි දාගත්තා. ඊට පස්සේ ඉතාමත්ම සියුම් විදිහට නිකන් පොඩ්ඩක් යාන්තම් වහ ගන්නවා. මේක හරිම සියුම් විදිහට. නැත්තම් මේ ඇට ගොඩක් ඔයාලා දැක්කනේ නිකන් අබ ඇට වගේ. ඉතින් මේක නැත්තම් මේ පැලවෙන්න නැති වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි දැන් දාවගත්ත ලයින් එක ලස්සනට වහ ගන්න ඕන. වහගෙන ඊට පස්සේ අපි මේකට හොඳට වතුර දාන්න ඕන. අපි දිනපතා වතුර දාන්න ඕන. වතුර අනිවාර්යයි. ඒ වගේම මම ඔයාලට පැල ටික හැදුනට පස්සේ මම ඔයාලට පෙන්නනම් මම කොහොමද මේ ටික හදාගන්නේ කියලා, ලොකු කරගන්නේ කියලා. මේකට අවශ්‍ය කරන වතුර කොහොමද අපි සපයන්නේ? මේකට දිනපතා වතුර සපයන්න ඕන. හොඳට වතුර මේ දාන්න ඕන. මොකද නැත්තම් මේ අර කොළ ගතිය, මාංශල ගතිය අඩු වෙනවා මේ ගහේ. ඉතින් අර මාංශල කොටසනේ අපි ආහාරයට ගන්න. එතකොට මාංශල කොටස වැඩි කරගන්න නම් අපි දිනපතා වතුර දාන්න ඕන. ඒ වගේම හොඳට කාබනික පොහොර යොදන්න ඕන. එතකොට හොඳ පළදාවක් අපිට ගන්න පුළුවන්. ඉතින් අපි බලමු දැන් මේකට වතුර මම දානවා. වතුර දාලා මම මේක යම් කිසි සෙවණක තියලා තියෙනවා පැල ටික හැදෙනකන්. ඉතින් මෙන්න මේ විදිහට මම වතුර දාගත්තා. ඉතින් වතුර දාගන්නකොට අර ඇට ටික එහෙට මෙහෙට යන්නේ නැති වෙන්න හරිම පරිස්සමට වතුර ටික දාගන්න ඕන. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම
choisam ඇට තවන් දාගත්තේ. ඉතින් අපි බලමු මේ ටික කොහොමද හැදෙන්නේ කියලා මේකේ අප්ඩේට් එක මම ඔයාලට දෙන්නම්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් මං හිතනවා ඔයාලා ආස වෙයි කියලා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් ඔයා අලුතෙන් නම් මගේ channel එකට එකතු වෙන්නේ. මං ආදරෙන් ආරාධනා කරනවා ඔයාට මගේ channel එක subscribe කරන්න. ඉතින් මේ වගේ ලස්සන වටින වීඩියෝස් මම ඔයාලට ඉස්සරහටත් අරගෙන එන්නම්. ඉතින් අපිට බැරි නැහැ වවන්න මේ වගේ පොඩි ඉඩකඩක් තියාගෙනත් කියන එක තමයි මට ඔයාලට පෙන්වන්න ඕන. ඔයාලා හැමෝම උනන්දු කරවන්නයි මට ඕන. ඉතින් හැමෝම අපිට පුළුවන් විදිහට වවමු කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් මේ වගේ ඔන්න මගේ මෙන්න මේ තක්කාලි පැලත් හැදිලා තියෙනවා. මම දන්නේ මේ වර්ගේ මොකද්ද කියලා. මේ චූටි මං හිතන්නේ චෙරි ටොමැටෝ වර්ගයක් වෙන්න ඇති. තාම මේක හැදීගෙන එනවා විතරයි. මේ ඔයාලට පේනවද මේ පොඩි ගෙඩි දෙකක් විතර ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මගේ නාරම් පැලෙත් හොඳට දැන් ගෙඩි එනවා මේ. මේක හැම මල් පිරීලා පීදිලා තියෙන්නේ. මම ඔයාලට පෙන්වන්නේ මගේ peer පැලෙත් පීදිලා කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ තියෙන්නේ. මගේ මේ වම්බටු පැල ටික මම එදා වීඩියෝ එකේදී ඔයගලන්ට පෙන්වුවා මම කප්පාදු කරන හැටි. බලන්නකො සතියක් යන්නත් කලින් හොඳට මේ කොළ ආයේ දලු දාලා හොඳට ගහ හැදිලා තියෙනවා. ඒකයි මම ඔයාලට කියන්නේ කප්පාදු කරන එකේ වටිනාකම. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වම්බටු ගහ. ඊළඟට මම ඔයාලට පෙන්වන්නම් මම අර කලින් කප්පාදු කරේ ඕගොල්ලන් එක්ක මිරිස් පැල. ඉතින් ඒ මිරිස් පැල ඇත්තටම මම ඒ හිටියනම් ඒ ටිකට හොඳට පොහොර දාලා වතුර දාලා නියමිත වෙලාවට දැන් හොඳ පළදාවක් ගන්න තිබුණා. නමුත් දැන් සාමාන්‍ය මට්ටමකට ඒ ටික හැදිලා තියෙනවා. මම ඔයාලට ඒකත් පෙන්වන්නම් කොහොමද කියලා. මේ ඔයාලට පේනවද මෙන්න මේ කප්පාදු කරපු ගහ. මේ බලන්නේ පැලේ සයිස් එක. නමුත් හොඳට දැන් මල් ඇවිල්ලා පීදිලා තියෙනවා. ඉතින් අපි මේ වගේ කප්පාදු කරගත්ත ගහකින් අපිට මේ ලොකු කාලයක් මේ විදිහට කප්පාදු කර පළදාව ගන්න බෑ. සාමාන්‍යයෙන් එකපාරක් කප්පාදු කරාට පස්සේ ආයේ පැල අයින් කරලා අපිට අලුතෙන් පැල දාන්න ඕන. ඉතින් මේ තියෙන මගේ බණ්ඩක්කා මේ හොඳට මේවල හොඳ පළදාවක් මම ගත්තා. ඉතින් අර අපි කරලා ගන්නකොට ඒකට යටින් තියෙන මේ කොලේ කපන්න ඕන හැම වෙලෙම. එතකොට ඕගොල්ලන්ට මෙන්න මේ විදියට පල්ලෙහායින් නුත් හොඳ පළදාවක් ගන්න පුළුවන්. පේනවද මේ අතුවලිනුත් හොඳට අවිල්ලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන මගේ මේ මාළු මිරිස් පැල. මම මේවට මේ කොම්පෝස්ට් දාලා වතුර ටිකක් දාන්න ඕන. කොම්පෝස්ට් ටිකක් දැම්මම වටේට මේ ටික මාළු මිරිස් පැල. ඊට පස්සේ මේ තියෙන මගේ මෑ කරල් වැල් දෙකක් තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද කියලා. පීදිලා තියෙනවා. පේනවද? පීදිලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි අද වීඩියෝ එක මම ඔයාලට අරගෙන ආවේ. ඉතින් මේ වගේම ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම ඔයාලා හම්බ වෙන්න එන්නම්. ඉතින් ආයෙත් ඔයාලට ගොඩාක් ස්තුතියි කියලා කියනවා මාත් එක්ක ආදරෙන් රැඳිලා ඉන්නවට. ඔයගලන්ගේ ආදරණීය වචන ආදරණීය කමෙන්ට් වලට ගොඩාක් ස්තුතියි. ඒවා මට ගොඩාක් ලොකු ධෛර්යයක්. ඉතින් ඔයාලට දැනගන්න ඕන මොනම හරි දෙයක් තියෙනම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මම අනිවාර්යෙන්ම ඒවට රිප්ලයි කරනවා. ඉතින් අපිට බැරි නෑ. පේනවනේ මට තියෙන්නේ කොච්චර පොඩි ඉඩක්ද කියලා. මට ඒකයි ඔයාලටත් කියන්න ඕන. අපිට බැරි නැහැ. පුළුවන්. ඉතින් හැමෝම එකතු වෙලා ලස්සනට මේ වගේ මොනවා හරි පොඩි දෙයක් හරි ගෙදර හදාගමු. ඒක හරි වටිනවා. මොකද කාබනික දේවල් අපේ ආහාරයට එකතු කරගන්නවා කියන්නේ ඉතින් ඒක අපිට මේ ඔයා ෆුඩ් සිටි එකකින් ගන්න ගියොත් ලොකු වියදමක් දරන්න වෙනවා. ඉතින් දැන් මේ දවස්වල කාබනික එළවලු විතරක් නෙමෙයි සාමාන්‍ය අපි ගන්න සාමාන්‍ය එළවලු උනත් හරිම මිල අධිකයිනේ. ඉතින් ඔයාට කොච්චර ආසද මේ වගේ පොඩි ඉඩක හරි ඔයාට තියෙන ඉඩකඩේ ඔයාට වවා ගන්න පුළුවන් දෙයක් ඔයා වවා ගන්නව නම් කොච්චර ආසයිද නේද? ඉතින් අපි වවමු. බැරි නැහැ. මට පෙන්වන්න ඕන ඔයාලට අපිට පුළුවන් කියලා. ඉතින් ඔය එළවලු වවන අතරේදී මල් ගහක් දෙකකුත් ලස්සනට වවා ගත්තම බලන්න කොච්චර ලස්සනයිද කියලා. මේ ඉතින් මං හිතනවා
ඔයාලා මගේ වීඩියෝස් වලට ඉස්සරහටත් මේ වගේ ආදරය කරයි කියලා මම ආයෙත් ඉක්මනටම ඔයාලට වැදගත් වෙන, ඔයාලට ආස හිතෙන, ඔයාලව මොටිවේට් වෙන විදිහේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් ඔයාලා හැම දෙනාටම ගොඩාක් ස්තුතියි, ගොඩාක් ආදරෙයි. හැමෝටම සුබ දවසක්.